සුබ දවසක් ඔයාලා මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේක තමයි මං edit කරන්න ගත්ත ෆොටෝ එක. මුලින්ම කළේ ඒ ෆොටෝ එකේ තියෙන black color ඇඳුම වෙනුවට t-shirt එකක් replace කරපු එක. ඉතින් මෙතනදී මෙන්න මේ හරිය ඇඳුම නැහැ. නමුත් t-shirt එකක් අඳිනකොට මේ හරියත් cover වෙන්න ඕනේ. ඉතින් බලන්නකෝ මේ edit එකක් කියලා හොයන්න බැරි තරමට හොඳට තියෙනවා. ඒ විතරක් නෙවෙයි. මේ විදියට zoom කරලා බැලුවොත් මේ hair එකට යටින් නියම විදියට t-shirt එක පේනවා. ඉතින් මේ first image එකේ සහ second image එකේ මේ දකුණු අතින් කොටසයි පෙනෙන්න තියෙන්නේ. මේ බලන්න. තුන්වෙනි image එකේ මේ දකුණු අත හදලා කියලා හොයන්නවත් පුළුවන්ද? ඊළඟ image එකේදී මට අවශ්‍ය වුණා hair එක ටිකක් curl කරගන්න. බලන්න. කිසිම වෙනසක් පෙනෙන්නේ නැති වෙන්න එඩිට් වෙලා තියෙන හැටි. ඉතින් මේ වගේ දෙයක් Photoshop වගේ software එකකින් කරන්න බැරි තරම්. හැබැයි කරත් කොච්චර වෙලාවක් මේ සඳහා ගත වෙයිද? ඔයාලා දන්නවද? මට මේ image 3ම එඩිට් කරන්න විනාඩියක්වත් ගියේ නැහැ. එහෙනම් අපි අද බලමු කොහොමද ඉක්මනින් ලස්සනට මේ වගේ images edit කරගන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයාලා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. වීඩියෝ එකක් upload කරපු ගමන් බලා ගන්න subscribe button එක ළඟ තියෙන bell icon එකත් click කරන්න. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඔයා මුලින්ම Google එකේ Google AI Studio කියලා search කරලා Google AI Studio site එකට යන්න. ඉතින් මෙතනින් ඉස්සරහට යන්න නම් එකඟ වෙන්න ඕනේ terms සහ services වගේක් තියෙනවා. ඒවට ටික් එක දාලා මෙතන I accept click කරන්න. මෙතනදී මුලින්ම settings ටිකක් තියෙනවා හදාගන්න. මෙතන click කරලා Gemini 2.0 Gemini 2. Flash image generation click කරන්න. ඊට පස්සේ output format එක images and text විදියට වෙනස් වෙන්න ඕනේ. ඊළඟට මෙතන temperature තියෙනවා. ඉතින් temperature එක වෙනස් කරන එකෙන් මොකද වෙන්නේ කියලා මං ඉස්සරහට කියලා දෙන්නම්. මම දැන් edit an image croissant කියන තැන click කරනවා. මුලින්ම මෙතන sample image එකක් දීලා chocolate drizzle එකතු කරන්න කියලා. ඉතින් පොඩි වෙලාවකින් මේ විදියට chocolate එකතු කරපු croissant බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ image එකම පොඩ්ඩක් වෙනස් කරලා බලන්න මෙතන type කරනවා zoom out කියලා. ඉතින් ටික වෙලාවක් යනකොට zoom out වුණ croissant මේ විදියට බලා ගන්න පුළුවන්. දැන් මම ආයෙත් type කරනවා zoom out to the restaurant කියලා. ඊට පස්සේ මෙතන run click කළාට පස්සේ මේ වගේ image එකක් තමයි අපිට ලැබෙන්නේ. ඉතින් වෙන AI tool වගේ දිග prompt type කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පොඩි message එකකින් ලොකු දෙයක් කරගන්න හැකියාව තියෙනවා. හරි. මේ තියෙන්නේ මම edit එකට ගන්න image එක. මුලින්ම මෙතන plus mark එක click කරලා upload image click කරනවා. මේ photo එක select කරලා open කරගන්නවා. දැන් මට අවශ්‍ය වෙනවා මේ ගෑනු කෙනාගේ දැනට තියෙන ඇඳුම වෙනුවට red color t-shirt එකක් replace කරන්න. ඒකට මම wearing a red t-shirt කියලා type කරලා මෙතන run click කරනවා. ඉතින් පොඩි වෙලාවයි ගියේ මට image එකක් ලැබිලා තියෙනවා. නමුත් ඒ image එක මං හිතපු තරම් හොඳට නම් ඇවිත් නැහැ වගේ. බලන්න හරියට දෙන්නෙකුගේ images දෙකක් වගේ. ඒකට දැන් මොකද කරන්නේ? මං මෙතන star එක click කරලා ආයෙත් image එකක් create කරගන්නවා. ඉතින් ඒ image එකත් හරියට create වෙලා නම් නැහැ. ඊළඟට මම මෙතන temperature එක 0.2 විදියට තියාගෙන ආයෙමත් star එක click කරනවා. දැක්කද? temperature එක අඩු කරපුවාම මං හිතන්නේ අවශ්‍ය image එකම create වෙලා තියෙනවා. images දෙක එකට තියපුවාම කිසිම වෙනසක් නැහැ. අවශ්‍ය විදියට image එක edit වෙලා තියෙනවා. ඊළඟට මම type කරනවා expand image left කියලා. මොකද left එකට image එක expand වුණාම දකුණු අත හරියට පෙනෙන්න ඕනේ. ඉතින් මෙතන run click කරපුවාම තත්පර 21ක් වගේ පොඩි වෙලාවයි ගියේ image එකේ මුල් රූපයට කිසිම හානියක් නැතුව ලස්සනට image එක edit වෙලා තියෙනවා. ඉතින් මේ බලන්න කිසිම වෙනසක් හොයන්න බෑ. නියම විදිහට edit වෙලා තියෙනවා. බලන්න මේ අත තියෙන හැටි.
එඩිට් කළේ ඒ අත කියලා පොඩ්ඩක්වත් පෙනෙන්නේ නැහැ. මන් දැන් කර්ලි හෙයාර් ස්ටයිල් කියලා ටයිප් කරනවා. ඉතින් වෙන AI වෙබ්සයිට් වල වගේ ලොකු ප්‍රොම්ප්ට් අවශ්‍ය වෙන්නේ නැහැ. පොඩි වචනකින් අපිට ඉමේජ් එක ක්‍රියේට් කරගන්න පුළුවන්. මං ආයෙත් මෙතන රන් ක්ලික් කරනවා. ඉතින් අවශ්‍ය ඉමේජ් එක මේ විදිහට ඇවිත් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මෙතන ඉමේජස් ක්‍රියේට් වෙන්න ඔයාගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක බලපානවා. මෙතන more option ක්ලික් කරලා මේ ඉමේජ් එක ඩිලීට් කරන්න වගේම මෙතන පහළට ඇවිත් ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරන්නත් ඔයාට පුළුවන්. මෙතන view full screen ක්ලික් කරලා ඉමේජ් එක සම්පූර්ණයෙන් බලන්නත් පුළුවන්. ඉතින් ඔන්න අපි අද කතා කළේ ලේසියෙන්ම ඉමේජ් එකක් එඩිට් කරගන්න කොහොමද කියලා. ඉතින් ඔයාලත් ඉමේජ් එකක් අප්ලෝඩ් කරලා ඒක ඕන විදිහට වෙනස් කරලා ඉමේජ් එක එඩිට් කරලා බලන්න. එහෙනම් ආයෙත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු යමු.